ආයුබෝවන් හැමෝටම. බොයිලර් කුකුල් ව්‍යාපාරය ගැන අපි කතා කරන වීඩියෝ මාලාවේ දෙවන පියවරට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පළවෙනි වීඩියෝ එකකින් අපි කතා කරේ බූඩරයක් කොහොමද හදාගන්නේ, ඒ වගේම සත්තු ආවට පස්සේ මොනවද දෙන්න ඕනේ බෙහෙත් කියන එක. කලින් මගේ වීඩියෝ නරඹපු නැති කෙනෙක් නම් මම පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරන් යන්නම්. කලින් වීඩියෝස් වල මම මොනවද ඔයාලට ඉගෙනුවේ කියන එක. මම කලින් වීඩියෝ එකේ බෝඩරේ හදාගන්න විදිහ කියලා දුන්නා. මගේ සත්තු 1100ට මම ප්‍රමාණය ගත්තේ වර්ගාඩී දිග 18කුයි 12කුයි. එතකොට මම කිව්වේ 0.2ක ඉඩ ප්‍රමාණයක් බෝඩරේ පළවෙනි දවස් 3 දෙන්න කියලා. ඒ වගේම හොඳින් විස බීජ නාශනය කරගත්තා. යටින් 10 දැම්මා. උඩට පාත්‍රය එළුවා. සත්තු එන්න පැයකට කලින් ගෑස් බෝඩරේ දාගත්තා. ඔන්න ඊට පස්සේ මගේ සත්තු ටික මගේ කොටුවට ආවා. ඊට පස්සේ මම කරගත්තේ එයාලව හෙමීට මගේ කූඩුව ඇතුළට දාගත්තා. ඒ වගේම පෙට්ටිය පිටින් හැලුවේ නෑ. එකින් එකට සත්තුන්ට වතුර පොවලා තමයි ඇතුළට දාගත්තේ. මම පළවෙනි දවසේ දීපු බෙහෙත් එක තමයි ග්ලූකෝසුයි ටික්ටොනිකුයි. ඒක මම ඔයාලට කිව්වා සත්තු හොඳට ඇක්ටිව් වෙනකන් ඒ බෙහෙත් එක දෙන්න කියලා. උපරිම පැය 3ක් වගේ දුන්න නම් ඇති. පළවෙනි වීඩියෝ එකෙන් අපේ මූලික කරුණු කතා කරාට අද මම කතා කරන්න හිතන් ඉන්නේ මේ ව්‍යාපාරයේ ජීවය රැකගන්න විදිහ ගැන. ඒ කියන්නේ ගොවි මහත්මයෙක් විදිහට ඔයාලා මොනතරම් හොඳින් කෑම බීම දුන්නත් එක මොහොතකට ඇතිවන රෝගී තත්ත්වයක් නිසා ඔයාලගේ ගොවිපලේ තියෙන ලාභය නැති වෙලා යන්න පුළුවන්. විශේෂයෙන්ම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයි විවිධ බැක්ටීරියා ආසාදන නිසා හුඟක් ගොවිපලේ සත්තු මැරෙන්න ඉඩ තියෙනවා. ඉතින් සත්තු මැරෙනවා කියන්නේ අපිට ලොකු ලාභයකට යන්න බැරි වෙනවා කියන එකයි. අන්න ඒ අභියෝගය ජය ගන්න උදව් වෙන ඕනෑම කුකුල් ගොවි මහත්මයෙක් අනිවාර්යයෙන්ම දැනගන්න ඉන්න ඕනේ ඖෂධ දෙකක් ගැන තමයි අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඒ තමයි ගනාඩෙක්සිල් සහ ඇමොක්සිලින් කියන බෙහෙත් එක. මේ බෙහෙත් දෙක පාවිච්චි කරන්නේ ඇයි? දෙන්න ඕනේ මාත්‍රාවන් මොනවද? සහ නිවැරදිව මේවා ලබා දීමෙන් ඔයාලගේ රංචුවේ මරණ අනුපාතය අවම කරගන්නේ කොහොමද කියලා අපි විස්තරාත්මක බලමු. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මම ඉස්සෙල්ලාම කියන්නම් මේ බෙහෙත් දෙක පාවිච්චි කරන්නේ ඇයි කියලා. ප්‍රධාන වශයෙන්ම මේවා ලබා දෙන්නේ ප්‍රතිජීවක විදිහට. පැටව ගොවිපලට ආවට පස්සේ එයාලා ඉන්නේ ලොකු ස්ට්‍රෙස් එකක. ඒ වගේම ප්‍රවාහනයේදී එයාලට විවිධ බැක්ටීරියා ආසාදනය වෙන්න පුළුවන්. හරි, පළවෙනියටම කතා කරමු ඇමොක්සිලින් ලබා දෙන්නේ ඇයි කියලා. පළවෙනි එක තමයි නාභිය ආශ්‍රිත ආසාදන වැඩක් වීමට. ඒ කියන්නේ පැටියෙක් බිහිවෙච්ච අලුතම එයාලගේ නාභිය හරහා බැක්ටීරියා ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් මේ ඇමොක්සිලින් මගින් මේ ආසාදනය පාලනය කරලා පැටව් මැරෙන එක නතර වෙනවා. දෙවෙනි එක තමයි ආහාර මාර්ගයේ ආරක්ෂාවට. ඒ කියන්නේ කුඩා පැටවුන්ගේ බඩවැල් ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් බැක්ටීරියා ආසාදන. ඒ කියන්නේ E. coli වගේ. ඉතින් ඒකෙන් සිදුවන පාචනය වැනි තත්ත්වයන් වළක්වා ගන්න මේක ඊටාම වැදගත්. ඊළඟට අපි කතා කරමු ගනාඩෙක්සිල් දෙන්නේ ඇයි කියලා. අපි සත්තුන්ට ගනාඩෙක්සිල් දෙන්නේ ශ්වසන රෝග පාලනයට. බොයිලර් සත්තුන්ට වැළඳෙන භයානකම රෝගයක් තමයි නිදන්ගත ශ්වසන රෝග. ඉතින් මේ ගනාඩෙක්සිල් මගින් පැටවුන්ගේ පෙනහළු ශ්වසන පද්ධතිය ආරක්ෂා කරනවා. ඒ වගේම මේක සත්තුන්ගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත් යොදා ගන්නවා. ඒ කියන්නේ සත්තුන්ගේ මුල් දවස් ටිකේ චුට්ටක් එයාලා දුර්වලයිනේ. ඉතින් මෙයාලට එළියෙන් ඇතුල් වෙන බැක්ටීරියා සහ විවිධ ආසාදන වලට මෙයාලට සටන් කිරීමේ හැකියාව මෙන්න මේ බෙහෙත් එකෙන් එයාලට ලැබෙනවා.
ඒ වගේම යාළුවනේ මේ බෙහෙත් දෙක එකවර ලබා දෙන්නේ පැටියාගේ ශරීරය ඇතුළත වගේම පිටතින් එන බැක්ටීරියා වර්ග දෙකටම එකවර පහර දීලා පැටියා ආරක්ෂා කරගන්නයි. ඒ නිසා තමයි පශු වෛද්‍යවරු මේ දෙකේ සංයෝජනය නිර්දේශ කරන්නේ. මං ඔන්න ඉතින් ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔන්න ප්‍රශ්නේ තමයි කුකුල් බිත්තරේ කහ මදේද පැටියා වෙන්නේ සුදු මදේද? අමතක නොකර මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඒ ගැන. හරි, මම කියන්නම්. මේක ගොඩක් දෙනෙක්ට තියෙන පටලැවිල්ලක්. හැමෝම හිතන් ඉන්නේ කහ මදේ තමයි පැටියා වෙන්නේ කියලා. ඒත් කතාව ඊට වැඩිය වෙනස්. මේ වීඩියෝ එක බලන ඔයාලට මේක මම සරලව පැහැදිලි කරලා දෙන්නම්. බිත්තරේ පැටියෙක් වෙන්නේ මොන කොටසද? බිත්තරයක් ඇතුලේ පැටියෙක් නිර්මාණය වෙන්නේ කහ මදෙන්වත් සුදු මදෙන්වත් නෙමෙයි. කහ මදේ මතු පිට තියෙන ඊටාම කුඩා සුදු පැහැති තිතක් වැනි කොටසකින්. ඒ කියන්නේ සංසේච මූලකෝෂය කියලා එකකින්. කහ මදය මේක තමයි පැටියාගේ ආහාර ගබඩාව. පැටියා බිත්තරේ ඇතුලේ ඉඳන් දින 21ක් තිස්සේ වර්ධනය වෙන්න අවශ්‍ය ප්‍රෝටීන් සහ මේදය ලබා ගන්න මේ කහ මදෙන්. ඒ වගේම පැටියා එළියට ආවට පස්සේ දින 2-3ක් යනකම්ම මෙන්න මේ පැටියා ජීවත් වෙන්නේ මේ බඩ ඇතුලේ තියෙන කහ මදෙන්ම තමයි. සුදු මදය මේක තමයි පැටියාගේ ආරක්ෂකයා සහ ජල සැපයුම. පැටියට කම්පන වලින් ආරක්ෂා කරන්නත් පැටියට අවශ්‍ය ජලය සහ අමතර ප්‍රෝටීන් ලබා දෙන්නෙත් මේ සුදු මදෙන්. දැන් ඔයාලා බලන වෙද්දි මේ වීඩියෝ එකට කහ මදේ සුදු මදේ ගාව ගත්තේ මොකටද කියලා. මං කියවනේ සතා එළියට ආවට පස්සේ දින 2-3ක් යනකම් මෙයාලගේ මේ කහ මදෙන් තමයි මෙයාලගේ පෝෂණ අවශ්‍යතාවය සපුරගන්නේ. පැටියා එළියට ආවට පස්සේ එයාගේ බඩ ඇතුලේ ඉතුරු වෙලා තියෙන මේ කෑම ටික හරියට දිරවන්න ඕනේ. ඉතින් මේ කහ මදේ දිරවන්න නැතුව නරක් වුණොත් පැටියා ලෙඩ වෙනවා. ඒ වගේම එයා මැරෙනවා. ඉතින් ඒක පාලනය කරන්න තමයි අපි අර කිව්ව ඖෂධ පාවිච්චි කරන්නේ. ඉතින් යම් හේකින් බැක්ටීරියා ආසාදනයක් වුණොත් මේ කහ මදේ දිරවන්නේ නැතුව බඩ ඇතුලේ ඉදිමෙනවා. අපි ඒකට කියනවා යෝග් සෙක් ඉන්ෆෙක්ෂන් කියලා. අන්න ඒ වගේ වෙලාවකදී මේ ඇමොක්සිලින් සහ ගනාඩෙක්සිල් ඖෂධ මගින් අදාළ බැක්ටීරියා විනාශ කරලා කහ මදේ ඉක්මනින් දිරවන්න අවශ්‍ය කරන වටපිටාව හදලා දෙනවා. ඉතින් මේ කහ මදේ නියමිත වෙලාවට දිරවන්නේ නැති වුණොත් පැටියා දුර්වල වෙනවා. වර්ධනය බාල වෙනවා. ඒ වගේම ඉක්මනින් මිය යන්නත් පුළුවන්. අන්න ඒ නිසා මේ බෙහෙත් දීමෙන් අපි කරන්නේ පැටියාගේ ශරීරයේ ඇතුලේ තියෙන පෝෂණය නියමිත විදිහට පැටියට ලබා දෙන්න උදව් කරන එක. ඉතින් දැන් ඔයාලට පැහැදිලි නේද? ඇයි මේ බෙහෙත් දෙක පාවිච්චි කරන්නේ ඇයි කියලා? හරි, මම දැන් කියලා දෙන්නම් මේ බෙහෙත් දෙක පාවිච්චි කරන මාත්‍රාව. ඉස්සෙල්ලාම අපි බලමු මේ ඇමොක්සිලින් කියන බෙහෙත් එක දෙන්නේ කොහොමද කියලා. ඇමොක්සිලින් කිව්වට මගේ බ්‍රෑන්ඩ් එක ඇමෝ ප්ලස්. මේක දෙන මාත්‍රාව තමයි ලීටර් 5කට 1 ග්‍රෑම් එකක් තමයි දෙන්න ඕනේ. මම දැන් සත්තුන්ට දෙන්න යන්නේ ලීටර් 21 ප්‍රමාණයක් නිසා මම ඇමොක්සිලින් ග්‍රෑම් 4ක් තමයි ගත්තේ. ඔයාලත් මම වගේ පුංචි තරාදියක් ගන්න. එතකොට ඔයාලට බෙහෙත් හරියට කිරා ගන්න පුළුවන්. මොකද ප්‍රතිජීවකයක් දෙනකොට හරියටම මාත්‍රාවට දෙන්න ඕනේ. වැඩි වුණොත් සත්තුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා. විටමින් එකක් නම් ප්‍රශ්නයක් නෑ. එයාලට කොච්චර විටමින් වැඩි වුණත් එයාලගේ වැඩි විටමින් ගාන එයාලගේ බහිස්ත්‍රාවය මගින් එයාලගෙන් පිට වෙනවා. ඒ වුණාට ප්‍රතිජීවකයක් දෙනකොට එහෙම වෙන්නේ නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ මං ඒ ගත්ත ඇමොක්සිලින් ග්‍රෑම් 4 මෙන්න මේ ලීටර් 20ට වතුර ලීටර් 20ට කවලම් කරගත්තා. හරි, ඊට පස්සේ බලමු ගනාඩෙක්සිල් මාත්‍රාව කොහොමද කියලා. ගනාඩෙක්සිල් මාත්‍රාව තමයි ලීටර් 1කට මිලිලීටර් 1යි. ඉතින් මම ලීටර් 20ක් පුරවගත්ත නිසා
මිලිලීටර් 20ක් තමයි දාන්න සූදානම් වෙන්නේ. 10 සිලින්ඩරයක් නිසා මම 10 සිලින්ඩරෙන් 2ක් තමයි දාගන්න හදන්නේ. තව විශේෂ කරුණක්. කලින් පැය 3 මම දුන්නේ ටෙක්ටොනිකුයි ග්ලූකෝසුයි නිසා කලින් වාජන ඔක්කොම හොඳට පිරිසිදු කරගන්න ඕනේ. මොකද ඊගාව බෙහෙත් එක ප්‍රතිජීවකයක් නිසා. අපි දැන් බලමු මේ බෙහෙත් එක කොච්චර දවස් දෙන්න ඕනද කියලා. මේ බෙහෙත් එක හරියටම දින 3ක් පැය 24 පුරාවටම දෙන්න ඕනේ. මේක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් අය කරන්නේ බෙහෙත් වතුර එකක් දීලා ඒක ඉවර වුණාම සාමාන්‍ය වතුර දෙන එක. ඒත් ඇයි අපි මේ පැය 24 පුරාවටම මේ බෙහෙත් මිශ්‍රණය ජලය සමග ලබා දෙන්න ඕනේ? ඒකට ප්‍රධාන හේතු 3ක් තියෙනවා. පළවෙනි එක තමයි රුධිරයේ ඖෂධ මට්ටම පවත්වා ගැනීම. ප්‍රතිජීවකයක් හරියට වැඩ කරන්න නම් ඒ බෙහෙත් එක සතාගේ රුධිරය ඇතුලේ નિયમિત මට්ටමකට දිගටම තියෙන්න ඕනේ. අපි එකපාරක් බෙහෙත් දීලා පැය කිහිපයකින් සාමාන්‍ය වතුර දුන්නොත් සතාගේ ඇඟේ තියෙන බෙහෙත් මට්ටම අඩු වෙනවා. එතකොට අර බැක්ටීරියා වලට ආයෙත් හිස ඔසවන්න අවස්ථාව ලැබෙනවා. දෙවැනි කාරණාව තමයි බැක්ටීරියා වලට ප්‍රහාර එල්ල කිරීම. බැක්ටීරියා කියන්නේ ඊටමත් වේගයෙන් බෙදෙන සහ වර්ධනය වෙන ජීවීන් කොට්ටාශයක්. පැය 24 පුරාම බෙහෙත් ඇඟේ තියෙද්දි තමයි ඒ බැක්ටීරියා වලට බෝ වෙන්න ඉඩක් නොදී සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි කාරණාව. සියලුම පැටවුන්ට සමාන මාත්‍රාවක් ලැබීම. හැම පැටියෙක්ම එකම වෙලාවට වතුර බොන්නේ නැහනේ. සමහර පැටව් උදේට බොද්දී සමහර පැටව් දවල්ට හෝ රැයට වතුර බොනවා. අපි පැය 24 පුරාම බෙහෙත් වතුර තැබීමෙන් සහතික කරනවා ඕනෑම වෙලාවක වතුර බොන පැටියෙකුගේ ඇඟට નિયમિત බෙහෙත් ප්‍රමාණයක් ලැබෙනවා කියලා. හැබැයි මෙතනදී එක විශේෂ දෙයක් මතක තියාගන්න ඕනේ. පැය 24 පුරාම බෙහෙත් වතුර තියෙනවා කියන්නේ එකම වතුර භාජනය දවස පුරාම තියෙනවා කියන එක නෙමෙයි. අඩුම තරමේ පැය 8කට වරක්වත් අලුතෙන් බෙහෙත් මිශ්‍රණය කරපු නැවුම් වතුර ලබා දෙන්න ඕනේ. මොකද කාලයක් එක්ක බෙහෙත් වල ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම වතුර අපිරිසිදු වෙන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා ඉගෙන ගත්තා කුකුල් පැටවුන් ගෙන ආපු මුල් දවස් 3 ඇතුළත මේ බෙහෙත් ලබා දීම කොයිතරම් වැදගත්ද කියන එක. විශේෂයෙන්ම කහමදේ දිරවන්නත් පැටවුන්ගේ මරණ අවම කරන්නත් මේක ලොකු උදව්වක් වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අද වීඩියෝ එකෙන් ඔයාලගේ ව්‍යාපාරයට ලොකු දැනුමක් ලැබෙන්න ඇති කියලා. මේ ගැන ඔයාලට දැනගන්න මොනවාම හරි දෙයක් තියෙනවා නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම ඔයාලට රිප්ලයි කමෙන්ට් එක කරනවා. හරි. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ කූඩුව ලොකු කරගන්න විදිහ සහ රේක්ක කරගන්න විදිහ. ඒ වගේම තමයි මේ ඇමොක්සිලින් සහ ගනාඩෙක්සිල් බෙහෙත් එකෙන් පස්සේ දෙන්න ඕන බෙහෙත් ටික මොනවද කියන එක. ඒ වගේම තමයි මගේ වීඩියෝ සීරීස් එකේ එක වීඩියෝ එකක්වත් මිස් කරගන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.